හරි හරි. දැන් ඔක්කොම මට තේරෙනවා. ඔයා කොහොමද එහෙම දෙයක් කියන්නේ හිත හදාගත්තේ? එහෙම තමයි ඉතින්. That's called love නේ. මීට පස්සේ නම් මෙයාගේ හොඳට දේවල් කරන්න කලින් අපි හොඳට හිතලා බලන්න ඕනේ. මොකද ඒ සිටුේෂන් එක වෙනකොට මෙයා කොච්චර වෙස්පරිලා තියෙද කියලා අපි දන්නේ නැහනේ. මේකෙන් නිකන් අපි දෙන ලැජ්ජ උනේ. ඔයාලා අයියා මංජිත කියද්දිත් එයාට ත්‍රෙට් කරේ? මොකද භාවනා අපි දැනගෙන හිටියේ නෑ ඒ වෙනකොටත් එතන ඩ්‍රාමා එකක් තියෙනවා කියලා. ඒ වෙද්දිත් ඔයා කෙවින්ව ගිව් අප් කරලා ඉන්නවා කියලා අපි දැනගෙන හිටියානම් ওই වගේ පඬිත මෝඩ වැඩක් කොහොමදවත් කරන්නේ නැහැ. එක අතකට එහෙම වෙච්ච එකට මට සතුටුයි. ඇයි? I think කෙවින්ට ඉස්සරහට බය ජීවත් වෙන්න ඕනේ නෑනේ. එයාට ওই නිම්නාවිර කරලා තියෙන බොරුව අහුවේ කියලා නෙක් තියෙන ලොකුම බය. මමත් ඉතින් ඉස්සරහට එයා මංජිත විදිහටම පිළිගත්තාම එයාට ওই බය නෑ. ඉස්සරහට එයාට ආයෙත් උදව්වක ඕනෙත් ඉතින් මම ඒකත් කරනවා. මම ඇත්ත කතාව කියන්නද? ඕක ඔය අවංකෙ නෙමෙයිනේ කිව්වේ. No. I'm being 1000% honest here. ඔයගොල්ලෝ ඊට පස්සේ කෙවින්ව දැක්කොත් ප්ලීස් මගල්ල යන්න. ඕවා ඉතින් හදාගන්න කියන කතාව නේද? मादरे आगे जनिकालता हो प्रेमे नुमे न पता में से अवसन ना दो